බර්මියුඩා ත්‍රිකෝණය ගැන ඔබ නොදත් කතාව. බර්මියුඩා ත්‍රිකෝණය ගැන දන්නේ නැති අය ඉන්නවා නම් ඒ හරිම සුළු පිරිසක්. ඇමරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත් පෝටෝරිකෝ දූපතත් බර්මියුඩාවත් යා කරලා හැදෙන ත්‍රිකෝණ හැඩැති ප්‍රදේශයට තමා බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ. සමහර ගුවන් සමාගම් සහ රක්ෂණ සමාගම් මේ භයානක ත්‍රිකෝණයට ඉහළින් ගමන් කිරීම පවා තහනම් කරලා තියෙනවා. වසර 75කට වඩා වැඩි කාලයක් පුරාවට අභිරහස්ව පැවතුණු මේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන හෙළිදරව් වූ කතාව තමයි අද මේ වීඩියෝ තුලින් ගෙන එන්නේ. රැඳිලා ඉන්න මේ වීඩියෝ අවසාන වලට. ඉතින් මේ අද්භූත ත්‍රිකෝණයේ සිදු වූ අභිරහස් ඕන තරම් තියෙනවා. ඒවා අතුරින් කිහිපයක් තමයි 1945 දෙසැම්බර් 5 වන දින අට්ලාන්ටික් සාගරයේ ඉහළින් ගමන් කරන මේ ෆ්ලයිට් 19 කියලා හඳුන්වන TBM ඇවෙන්ජර් වර්ගයේ පුහුණු ගුවන් යානා පහක් පිටිහැටියේම රේඩාර් තීරයෙන් නැති වෙලා යනවා. පුදුමයට කරුණක් වෙන්නේ මේ ගුවන් යානා පහම එක මොහොතේම කිසිවම ඕඩුවාවක් ඉදිරි නොකර අතුරුදහන් වීමයි. ඉන්පසු මේ යානා සෙවීමට ආපු ගුවන් යානයත් මේ වගේම අතුරුදහන්. එකම ගුවන් සේවයකට අයත් ස්ටාර් ටයිගර් යානයේ 1948 ජනවාරි 30 වන දිනත් ස්ටාර් ඒරියල් නම් යානයේ 1949 ජනවාරි 17 වන දිනත් අතුරුදන් වෙලා තියෙනවා. ඒ වගේම 1970 දෙසැම්බර් 4 වන දින බහමාස් සිට ෆ්ලොරිඩාවට ගමන් කරන ගුවන් යානයක් යම් කාලතරණයක් වැනි සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු තම ගමන ආරම්භ කරලා සුළු වේලාවකින් දරුණු කුණාටු දෙකකට මුහුණ දෙනවා. ඉන්පසු සුළු වේලාවකින් තමන් මියාමි වලට ගමන් කරලා තියෙනවා. ඒ ගමනට ගත විය යුතු කාලයෙන් හරි අඩකින්. තව යානයේ තිලුත් ඉතිරි කළම තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඒ කොහොමද? ගුවන් යානා පමණක් නෙවෙයි 1999 ජූනි 14 වන දින ටොන් 450ක් පමණ බැරති නැවකුත් අතුරුදන් වෙලා තියෙනවා. ඉතින් මීට අමතරව තවත් අනතුරු සිය ගණනක් කිසිම හොඩුවාවක් ඉතිරි කරම වෙලා තියෙනවා. මේවා මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද? මේ වෙනකොට පිළිගත හැකි උපකල්පන කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් පළවෙනි එක තමයි සුළි කුණාටු. මේක තමයි දැනට පිළිගත හැකි හොඳම සාක්ෂිය. අතුරුදන් වන ගොඩක් ගුවන් යානා අතුරුදන් වීමට ආසන්න මොහොතේ පාලක මැදිරියට අවසානයට කියලා තියෙන්නේ තමන් අකුණු සහිත කුණාටුවක් වැනි ප්‍රදේශයකට ඇතුළු වෙන බවයි. මේ කුණාටු ක්ෂණිකව ඇතිවෙන ඒවා ඒ වගේම ගොඩක්ම දරුණුයි. ඉන් දෙවැනි එක තමයි සජල මීතේන්. බර්මියුඩා ත්‍රිකෝණයට යටින් මීතේන් නිදියක් තියෙනවා. ඉතින් මේවා ජලය සමග මිශ්‍ර වෙලා ජලයේ ඝනත්වය අඩු කරනවා. එතකොට නැව්ගිලෙනවා. ඒ වගේම මීතේන් වාතයට මිශ්‍ර වෙලා ගුවන් යානයට අවශ්‍ය ඔක්සිජන් නැති කරනවා වගේම වාතයේ ඝනත්වය අඩු කරනවා. ඉතින් මේ නිසා ගුවන් යානාද අනතුරට ලක් වෙන්න පුළුවන්. මීට අමතරව කාලතරණ අවකාශයක් ඇති බවත් සහ පිටසක්වල ක්‍රියාකාරකම් ඇති බවටත් මත පළ වෙනවා. මොනවා වුණත් තාම එක මතයක්වත් 100%ක් තහවුරු වෙලා නැහැ. තවද බර්මියුඩා ත්‍රිකෝණයෙන් මීටර 2000ක් ගැඹුරට බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව වසර ගණනාවක අධ්‍යයනයෙන් පසුව ජර්මානු සාගර විද්‍යාඥ වෛද්‍ය මේයර් සහ ඔහුගේ පර්යේෂකයන් කණ්ඩායම සෝනාර් උපකරණ භාවිතා කරමින් යෝධ ඝන වීදුරුවකින් සාදන ලද අමුතුම පිරමීඩ දෙකක් හඳුනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මීටර් 2000ක ගැඹුරකින් ඇති මෙම පිරමීඩ සාගර විද්‍යාඥයින් කියා සිටින්නේ බර්මියුඩා ත්‍රිකෝණයේ මධ්‍යයේ සංගවා ඇති අතර මෙම ප්‍රදේශය අසලින් ගමන් ගන්නා නැව් ගුවන් යානා සහ මිනිසුන් අතුරුදන් වීමට මේ හේතු විය හැකි බවයි. පිරමීඩ සෑදී ඇති ස්ඵටික විකේතනය කිරීමට මෙතෙක් නොහැකි වී තිබේ. නමුත් මේවා ගීසාහි මහා පිරමීඩයේ ප්‍රමාණයෙන් 3 ගුණයක් ඉක්මවන බව විශ්වාස කෙරේ.
1955 දී M.K. ජේසප් අතින් ලියවුණු The Case for the UFO ග්‍රන්ථයේදී මෙම කලාපයේ සිදුවන දේවල් වලට වගකිව යුත්තේ පිටසක්වල ජීවීන්මය කියමින් ඔවුන් වෙත ඇඟිල්ල දිගු කෙරුණා. ඉන්පසු 1964 දී වින්සන්ට් ගාඩිස් විසින් බර්මියුඩා ත්‍රිකෝණය යන වචනය හඳුන්වා දුන් අතර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ ජීවිත දහසකට වැඩි ප්‍රමාණයක් මහ සයුර බිලිගෙන ඇති අතර ඒවා කිසියම් රටාවකට සිදු වූ දේවල් බවයි. අනතුරුව මෙය වඩාත් කතා බහට ලක්වීමට චාල්ස් බර්ලිස්ට් විසින් රචිත බර්මියුඩා ත්‍රිකෝණය නම් කෘතිය වඩාත් පාදක වූ අතර එය ඉතා ඉහළ අලෙවියක් සනිටුහන් කළ පොතක් බවට පත් වුණා. මේ කාලයේදී බර්මියුඩා ත්‍රිකෝණයේ අධිචුම්බක ක්ෂේත්‍රයක් තිබිය හැකි අතර එමගින් ගුවන් යානා සහ නැව්වල රේඩාර් පද්ධති වලට බාධා සිදු කරමින් එම කලාපය පසුකර යන්නන් මුහුදේ ඇති සුළියක් මගින් ගෙල්වා ගනු ලබන බව වැනි নানা ප්‍රකාර මතිමතාන්තර පළ වුණා. හරිම පුදුමයි නේද? මම හිතනවා ඔයාලා මේ වීඩියෝ තුලින් වැදගත් දෙයක් ගන්න ඇති කියලා. මේ වගේ පුදුම ලෝකයේ නුදුරු දේවල් ගැන සරලව විස්තර කරන වීඩියෝ අපි ඉදිරියටත් ඔබ වෙතට අරගෙන එනවා. දැන්ම අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. රැඳිලා ඉන්න දිගටම අපි සමගම. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.